අපේ රටේ ලියවුණු ප්‍රේම ගීත අතර විශ්වවිද්‍යාල ප්‍රේමය කියන එක තේමා වුණු ගීත සුලභයි. මේ ගීතයත් එහෙම එකක්. ගැමි තරුණියක් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනකොට ඇයට පෙම් බඳින තරුණයා ගමේ තනි වෙද්දී ඔහුගේ අදහස් විදියටයි මේ ගීතය ගලාගෙන යන්නේ. එතකොට මේකේ ඕන්නම් ගීතය අහන් ඉඳලා අපිට රස විඳින්න පුළුවන් සහෝදර ප්‍රේමයේ විදියට. නැගණිය විශ්වවිද්‍යාලය ගියාම අයියට දැනෙන හැඟීම් විදියට. නමුත් මේ ඊට වඩා මේක ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් විදිහට දකින්න එක රමණීයයි. හොඳ කලා නිර්මාණයක් සහෘදයාට අභිමත පරිදි රස විඳින්න පුළුවන්. නෙල්ලි ගෙඩියක් වගේ. කන ප්‍රමාණය අනුව රස වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ ගීතයේ සංගීත විටරත්නායක මහත්මයාගේ, ගායනයේ සුනිල් එදිරිසිංහගේ, මනරම් පදපෙළ වසන්ත කුමාර කොබවක මහතාගේ. මා අසා ඇති පරිදි මේ ගීතේ ලියවෙන්නේ මුලින්ම මේ පේරාදෙනියේ කියලා. පේරාදෙනියේ කියන වචනේ ගායනයේ ඇතුලේ යලි වෙනසකට ලක් වෙනවා කොළඹපුරේ කියලා. මොකද විශ්වවිද්‍යාල ප්‍රේමය බොහෝ කලාකරුවෝ දැක්කේ පේරාදෙනිය. පේරාදෙනිය කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන මනරම් විශ්වවිද්‍යාලයක් ප්‍රේම බීජේ වපුරන්නට සුදුසු සුන්දර පරිසරයක් එතන තියෙනවා. ඉතින් මේ ගීතය අපේ කැම්පස් එකට සම්බන්ධ කරගත්ත එක තව හොඳයි කියලා මට හිතෙනවා. කොළඹපුරේ ඉතින් කැම්පස් 3ක් තියෙනවා. කමක් නැහැ. අපේ කැම්පස් එක කියලා හිතමු. කොළඹ විශ්වවිද්‍යාලය කියලා හිතමු. ආ විශ්වවිද්‍යාලයට යන්නේ මොකටද? ශිල්ප සොඳින් දැනගන්න. ප්‍රශ්නයක් යහතින්ද ඉන්නේ හොඳින්ද ඉන්නේ? යහතින් කියන වචනේ අර ගැමි වහර හැඩයි ඒ වචන. යහතින්දෝ කොළඹපුරේ. ජීවිතේට තනි රැකපු ප්‍රේමය හදවතින් ළඟින් හිටියත් භෞතිකව දුරස් වෙලා ඉන්නකොට පොඩි ශෝකයක් දැනෙනවා. වරහන් ඇතුලේ බයක් දැනෙනවා. භෞතික බැඳීම් ගිලිහෙද්දි ආධ්‍යාත්මික බැඳීම් ගිලිහෙයිද දන්නෙත් නැහැ. මේ බිමේදී වෙනත් පෙම්වතෙක් මුණ ගැහෙයිද දන්නෙත් නැහැ. මේ දේවල් හිතෙනකොට ඉන්න නොවේ මිය දෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ. නුඹ නැති හින්දා ඇතිවන තනිකම ඉන්න නෙවෙයි මිය දෙන්න තරම් හිතනවා. ඒ තරම් ලොකු ශෝකයක් තියෙන්නේ. ප්‍රේමයෙන් පරාජය වීම තුල, ප්‍රේමය අහිමි වීම තුල ජීවිතේ වැඩක් නැහැ කියලා හිතන අය ඉන්නවා. මෙතන ජීවිතේ වැඩක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. ශෝකයේ තරම අතිශයෝක්තියෙන් ලස්සනට කියනවා. සැන්දේ අවරට දුටු අද නංගු තුරුළු වෙලා ඉන්නා ජෝඩු. ඔය එහෙමවත් තියෙනවා. රංචු මිසක තනියෙන්ම නොයන් මේ නුවරට නුඹ කිරිකෝඩු. කිරිකෝඩු කියන වචනේ ලස්සන ගැමි වහරනේ එන්නේ. කෝඩුකාරයා, කිරිකෝඩුකාරයා නේද? සිරිපාද වන්දනාව යනකොට මුලින්ම යන කෙනා තමයි මේ පාවිච්චි වෙන්නේ. නමුත් කෝඩුකාරයා යමක් මුලින්ම කරන කෙනා මේ නගරෙට ඔබ හුරු නෑ. ඔබ නගරෙට අලුත්. මේ නගරෙට නුඹ කිරිකෝඩු. නාමල් සුවඳ එනවා පෙරදා වාගේ. දැන් නම් ඒ වුණාට ඒක දැනෙන්නේ නැහැ වගේ. ප්‍රේමය ළඟ නැති වෙනකොට సౌందර්යය ඈතට යනවා. සුන්දරත්වයේ විඳ ගන්න තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ දැන්. හිතේ තියෙන ශෝකය පරිසරයේ ඇතුලේ පේනවා. දැන් ඔහුට හිතෙනවා යලි යලිත් ඇයට ලන්වන තරුණයෙක් මේ නගරයේදී ඇයට මුණ ගැහිද. ඒ නිසා තමයි මේ හිතන මැත්තේ ඉන්න නොවේ මිය දෙන්න හිතයි. අර ගැමි තරුණයෙකුගේ හැඟීම් ප්‍රකාශනයේට උචිත සංගීතයක්, ගායනයක්, පදමාලාවත් එක්ක හරි අපූර්වට ප්‍රේමේ විරහව ගොනු වුණු මනරම් ගීතයක් විදිහට මේක රස විඳින්න පුළුවන්. අහලා බලමු. සිල්ප සොඳින් දැන ගන්න ගිහින්